මම ඉස්සර වෙලාම කරේ අල ටික තැම්බෙන්න තියෙන එක. අල ටික තැම්බෙන්න තිබ්බ ලුණු ටිකකුත් දාලා. දැන් අල එක හිමීට තැම්බෙනවා. අපි දැන් යන් අනිත් ඒවා ටික ලෑස්ති කරගන්න. අද මම හිතුවා නිවාඩු දවස නිසා කට්ලට් ටිකක් හදන්න ඕනේ කියලා. අද මම කට්ලට් ටිකක් හදන්න යන්නේ. ඔයගොල්ලන්ට බලන්නකෝ. නිවාඩු දවසේ කට්ලට් ටිකක් හදලා හවසට තේ බොනකොට කනකොට හරිම රසයිනේ. මම ඒක නිසා දැන් මේ ලෑස්ති වෙන්නේ කට්ලට් ටිකක් හදන්න. මම ඉස්සෙල්ලා වෙලාම බොම්බයි ලුණු ටික කපා ගත්තා. මේ බොම්බයි ලුණු ටික හීනියට කපාගෙන ඊට පස්සේ ඒකට එකාසු කරගන්නවා මම සුදු ලුණුයි අවු මිරිසුයි. අවු මිරිසු ටිකක් මම වැඩියෙන් කට්ලට් එකට දානවා. එතකොට කට්ලට් එක ටිකක් රහ වැඩිනේ. ලුණු ටික කපා ගත්තා. දැන් මම අවු මිරිස් ටික කපා ගන්න යන්නේ. අවු මිරිස් ටිකත් මම හිමියට කපා ගන්නවා. මිරිස් ටිකත් කපාගෙන ඉවරයි. ඊට පස්සේ සුදු ලුණු ටිකත් කපා ගන්නවා හීනියට. කට්ලට් ටික දැන් හදන්න යන්නේ. තෙල් ටිකක් දාගත්තා. මම මේකට මේ ඉස්සල්ලාම කරපිංච රම්පේ කුරුඳු වෙන්සාල් කරදමුංගු ඉඟුරු අබෑට ටිකක් ඒ ටික ඔක්කොම මේකට දාගෙන තියෙනවා. ඒ ටික දානවා මම තෙලට. මම ටික පොඩ්ඩක් බැද ගන්නවා. බැදගෙන ඉවර වෙලා මම දැන් දාන්න යන්නේ මේ සුදු ලුණු ටිකයි ඊළඟට ලුණු ටික. මම අද අවු මිරිස් ටිකක් වැඩියෙන් දානවා. කට්ලට් එක තැරවුනාම හරිම රසයිනේ. හොඳ තැරට කට්ලට් එකක් කාලා ටී එකක් හරි ප්ලේන් ටිකක් හරි බොනකොට හරිම රසයි. මම පොඩ්ඩක් මේ ටික ඉස්සර වෙලාම මම බැද ගන්නවා. ගම්දිරිස් කුඩු ටිකක් මම නම් දානවා. ගම්දිරිස් කුඩු තේ හැඳි 3ක් විතර. මොකද ටිකක් සැරට තියෙනකොට රසයි. ඊළඟට මම දානවා කෑලි මිරිස් තේ හැඳි 2ක්.
මම තව මේකට මිරිස් කුඩු වලින් තේ හැඳපු දාගන්නවා. ඊට පස්සේ අන්තිමට මම මිනි තේ හැඳි එකමාරකුත් දාගන්නවා. මදි වුණොත් තව එක් කාසු කරගන්නවා. දැන් ටිකක් දාගෙන කලවම් කරගත්තා. සැමන් ටිකත් එකතු කරගත්තට පස්සේ මම අන්තිමටම තමයි යල ටික මේක දාලා කලවම් කරගන්නේ. මම මේකට අල ටිකත් එකතු කරගන්නවා. අල ටික හොඳට කලවම් කරගන්න ඕනේ. අඩු ගින්දර දාලා තියෙන්නේ. කට් කරා. අල ටික හොඳට කලවම් කරගන්න ඕනේ. මේ ටික හොඳට කලවම් කරගෙන ඊට පස්සේ ලික ඕෆ් කරලා මම මේක නිවෙන්න ටික වෙලාවක් තියලා තියෙනවා. මොකද ගුලි කරන්න බෑනේ රස්නේ තියෙද්දි. දැන් කට්ලට් ටිකත් ගුලි කරගත්තා. ඊට පස්සේ තියෙන්නේ පාන් කුඩු තවර ගන්න තමයි. පාන් කුඩු ටික තවරගෙන අපි ඊට පස්සේ කට්ලට් ටික බෙදගමු. දැන් කට්ලට් ටික හදාගන්න තමයි යන්නේ. ඉස්සෙල්ලාම තාච්චියට තෙල් ටික දාගන්නවා. තෙල් ටික හොඳට රත් වෙන්න ඕනේ කට්ලට් ටික බෙදගන්න. තෙල් ටික දාගත්තා. දැන් හොඳට තෙල් ටික රත් වෙනකන් ඉන්න ඕනේ. කට්ලට් ටික ලස්සනට බෙදගන්න. තෙල් ටික රත් වෙලා වගේ දැන් අපි කට්ලට් එකක් දාගෙන බලමු කොහොමද කියලා. රත් වෙලා දැන් කට්ලට් ටික ලස්සනට බෙදිලා ලස්සන පාටකුත් ඇවිල්ලා හරි. ඔන්න මම අද කට්ලට් ගොඩක් හැදුවා. මේ බලන්නකෝ. අද මට කට්ලට් ඕඩර් එකකුත් තියෙනවා. ඒක නිසා මම කට්ලට් ටිකක් වැඩියෙන් හැදුවා. මේ ඔයගොල්ලෝත් බලන්න මේ විදිහට කට්ලට් එක හදලා රසයිද කියලා. මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්න. ඒ වගේම මට comment එකකුත් දාන්න. ආයි දවසක මම ඔයගොල්ලන්ට එන්නම් මේ වගේ රසම රස කෑමක් කියලා දෙන්න.